සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අද මං ඇවිල්ලා තියෙන්නේ ලොකු වීඩියෝ එකක් අරගෙන නෙමෙයි පොඩි වීඩියෝ එකක් අරගෙන. අද මං ඔයාලට මේ ෂෝට් වීඩියෝ එකකින් ගෙනාවේ මේ ඔක්ටෝපෑඩ් එක හදන හැටි. මේ තියෙන්නේ ඔක්ටෝපෑඩ් එක. මං පෑඩ් 8ක ඔක්ටෝපෑඩ් එකක් තමයි හදලා තියෙන්නේ. මේ පේන්නේ ඔයාලට ඒකේ ඇතුළ හදපු විදිය. මේ තියෙන ඇතුළ මං 1 2 3 4 5 6 7 8 කියලා අංක දාගෙන පෑඩ් 8ක් හදාගත්තා. ඒ වගේ අංක පිටිපස්සේ ගහලා තියෙනවා. එතකොට මාරු වෙන්නේ මම මේ පෑඩ් එක හැදුවේ එක පෑඩ් එකක් කාඩ්බෝඩ් කෑල්ලක් කපලා අරගෙන මේ පොඩි කෑල්ලක් වලට පේනදී කාඩ්බෝඩ් එකක් අරගෙන බෑග් වලට ඇතුළට අල්ලන මේ වගේ පොඩි කළු පාට බෝඩ් වගේව තියෙන ස්පොන්ජ් වගේ ඒකක් උඩින් අලවලා තමයි මේ තියෙන්නේ. බෝඩ් මේ වගේ පෑඩ් 8ක් හදලා තියෙනවා. මේ තියෙන පෑඩ් 8 මේක හදන්න අපිට තව ඕන වෙනවා මම මේක දැන් පොඩ්ඩක් එහාට තියාගන්නම්. මේක හදන්න අපිට ඕන වෙනවා 570 ක රෙසිස්ටර්ස් 8ක් පීසෝ ප්ලේට් 8ක් Arduino Nano board එක. ඔයාලට පේනවා ඇති මේ ටික. මේ තුන තමයි ඕන වෙන්නේ අපිට මේක හදන්න. තව මේක හොඳට පාස ගන්න වයර් ඕන. එච්චරයි. මේකේ ෆුල් වීඩියෝ එකක් ඕන නම් ඔයාලට පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම ඔයාලට මේක ෆුල් වීඩියෝ එකක් ළඟදීම ගෙන්නම්. මේ පීසෝ ප්ලේට් එකයි Arduino Nano board එක ගැනයි මම ළඟදීම ඔයාලට වීඩියෝ එකක් ගෙන්නම්. පීසෝ ප්ලේට් එකයි Nano board එකයි ගැන. එහෙනම් අදට මේ වීඩියෝ එක නතර කරනවා. සුබ දවසක්. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. bell icon එකත් ඕල් දාන්න. අපි ඉස්සරහට දාන වීඩියෝ බලන්න පුළුවන්. එතකොට ඔයාලට මේක share කරන්න, like කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් සුබ දවසක්.